හිතේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ පාළුව සැඟව කියා සීතලෙන් මිරිකි උදාවුණු මේ අරුණේ පාළුවෝ මාදේ කවුරුද තනිමැකුවේ. Hi guys, welcome to our YouTube channel ANS Diary. ඉතින් ඔයාලට කොහොමද? හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් අද අපි මේ යන්නේ බදුල්ලේ. අපි උදේ 3ට විතර තමයි ගෙදරින් පිටත් වුනේ. ඉතින් අපි ගිහින් බලමු බදුල්ලේ ගිහින් මොනවද බලන්න තියෙන්නේ කියලා. ඕන ඉතින් අපි මුලින්ම ආවේ නයින්නාෂ් බලන්න. අපි මෙතනට එනකොට නම් ඉතින් උදේ 8:30ට විතර ඇති. නයින්නාච් එන්නේ ඉතින් පාරවල් කීපයක්ම තියෙනවා. අපි ආව පාරේ නම් ඉතින් අපේ වාහනේ එන්න බෑ. ඒ නිසා අපි වාහනේ පුළුවන් තැනක නවත්තලා එතනින් ට්‍රී වීල් එකක් අරගෙන එහෙම තමයි ආවේ. ඉතින් අපි ආව ගාම ඔන්න කෝච්චිය ගියා. අපි ඉතින් කෝච්චිය ගියාට පස්සේ චුට්ටක් ඇවිදලා බලමු කොහොමද කියලා. මේ වෙලාවෙත් ඉතින් පුදුම විදිහට සෙනගක් ඇවිල්ලා හිටියේ නයින්නාච් බලන්න. අපි ගිය දවස්වල නම් ඉතින් එහෙම ලොකුවට සීතලක් තිබෙත් නෑ. මේ වෙලාවෙත් පුදුම රස්නයක් අවුවක් තිබ්බේ. ඔන්න ඊට පස්සේ තවත් කෝච්චියක් ආව බලන්නකෝ ඉතින්. මෙතන ඉඳන් බලද්දි කොච්චරනම් ලස්සනද කියලා. ඔන්න ඉතින් අපි නයින්නාච් එහෙම බලලා ඊට පස්සේ මේ යන ගමන් ඉන්නේ ඇඩම්ස් පීක්. ඉතින් මේ පාරෙන් යද්දි තව අපිට බලන්න පුළුවන් ෆ්ලයින් රාවණයි ස්වින් රයිඩ් එකයි. ඔන්න අපි ස්වින් රයිඩ් එක ගාවත් නතර වෙලා ඒකත් ටිකක් බලලා ටිකක් ඉස්සරහට එනකොට ඔන්න ඉතින් තියෙනවා ෆ්ලයින් රාවණ. අපි නම් ඉතින් මේ රයිඩ් එක එහෙම try කරේ නෑ. මොකද ඉතින් ආස වුණාට බයයි. ඒ හින්දා ඉතින් අපි ටිකක් බලන් ඉඳලා අපි ඊට පස්සේ ගියා ඇඩම්ස් පීක්. ඔන්න ඉතින් අපි ඇඩම්ස් පීක් යන්න පටන් අරන් තියෙන්නේ. අපිට ඉතින් කොහොමත් පැය භාගයක් වගේ යයි උඩටම යන්න. අපි ඉතින් ගිහින් බලමුකෝ කොහොමද කියලා. අපි ඉතින් මෙතනට එනකොටත් උදේ 11ට වගේ වුණ හින්දා ඉතින් මේ වෙලාවේ නම් මාරම විදිහට අවුව සැරේ වැඩි. ඒ හින්දා ඉතින් හරි අමාරුයි මේ වෙලාවේ. ඉතින් මෙන්න මේ වගේ පාරක් තමයි ඇඩම්ස් පීක් යන්න තියෙන්නේ. අපි ඉතින් මේ ගොඩාක් දුර දැන් උඩට ඇවිල්ලා තියෙන්නේ. අපිට ඉතින් තව ටිකක් දුර යන්න තියෙනවා. ගිහින් බලමුකෝ ඉතින්. ඔන්න ඉතින් අපි දැන් උඩටම ආවා. ඉතින් මෙන්න මේ වගේ තමයි උඩටම ආවහම පේන්නේ. බලන්නකෝ ඉතින් කොච්චරනම් ලස්සනද කියලා. ඇත්තටම ඉතින් මහන්සි වෙලා ආවට පාඩුනේ මේ ලස්සන දැක්කම මේ මහන්සිය නිකම්ම නැති වෙලා යනවා. ඔන්න ඉතින් අපි පල්ලෙහාට ඇවිල්ලා මෙතනින් චුට්ටක් ඉඳගෙන එහෙම ඉඳලා මහන්සි නැති වෙනකන් ආයෙ මේ පිටත් වෙන්න හදන්නේ දවල්ට කන්න තැනක් බලන්න. ඔන්න ඉතින් අපි දවල්ට කන්න ආවේ ඇල්ල මවුන්ට් හෙවන් රිසෝට් එකට. මෙතනට ඉතින් මේ වගේ ලස්සන view එකක් තියෙනවා. ඒ වගේම තමයි ඉතින් කෑමත් පුදුම රසයි. අපි ඉතින් එයාලගේ බුෆේ එක තමයි try කරලා බැලුවේ. කෑම එහෙමනම් පුදුම රසට තිබ්බා. ඔයාලත් ඇල්ල පැත්තේ ගියොත් ඉතින් try කරලා බලන්නකෝ. ඔන්න ඉතින් අපි දවල්ට කාලා හැම ඊට පස්සේ ආවේ රාවණායන්න බලන්න. මෙතනත් ඉතින් අද මාරම විදිය සෙනගක් තමයි හිටියේ. රාවණායන්න තියෙන්නේ ඉතින් ප්‍රධාන පාර අයිනෙමයි. අපි ගිය දවස්වල ඉතින් ලොකුවට එහෙම වතුර තිබ්බෙත් නැහැ. මොකද ඉතින් අපි යන දවස්වල ඒ පැත්තට වැහැලා තිබ්බේ නැති නිසා. රාවණායන්න ළඟ ඉතින් එක එක කෑම ජාති ගොඩාක් තියෙනවා. ඒ වගේ කඩ ගොඩාරියක් තියෙනවා. අපිත් ඉතින් ගත්ත අඹ අච්චාරු එකක්.
ඒ අම්බ අච්චාරු එකත් ඉතින් ගොඩාක් රසයි. අච්චාරු එක කණ්ඩ පටන් ගත්ත විතරයි ඉතින් ඒකේ රස වැඩිකමට හස්බන්ඩ් දෙන්නත් අමතක වුණා ඉතින්. එහෙම තමයි ඉතින් මේ වගේ දේවල් දැක්කම හැමදේම අමතක වෙනවනේ ඉතින්. ඔන්න ඉතින් අපි දැන් මේ ගෙදර එන්න තමයි හදන්නේ. බදුල්ල පැත්තේ ආවොත් ඉතින් තව බලන්න දේවල් නම් ගොඩක් තියෙනවා. අපිට ඉතින් තව තැන්වල යන්න ටයිම් එක මදි. අපි ඉතින් මේ ලස්සනත් බලාගෙන ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔන්න ඔහම තමයි අපේ තවත් ලස්සන දවසක් ගෙවුනේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ගැන මොනවද හිතුනේ කියලාත් කමෙන්ට් කරන් යන්න. ඉතින් ආයෙත් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.